සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න අදත් අරන් ඇවිල්ලා තියෙනවා AI වලින් ඉමේජ් ජෙනරේට් කරගන්න වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ දවස්වල ට්‍රෙන්ඩින් මෙන්න මේ වගේ බර්ත්ඩේ ෂූට් එකක් කරපු AI ෆොටෝස් එඩිට් කරගන්න විදිය. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේක තනිකරම AI වලින් ඔයාගේ ෆොටෝ එකක් දාලා ඔයාගේ මූණ වැටෙන විදිහට මේක ජෙනරේට් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙන්න මේක අර නිකන් අර බර්ත්ඩේ ෂූට් එකක් කරලා වගේ තමයි මේක ජෙනරේට් වෙන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේ කොහොමද ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් මේකට අදාළ ෆොන්ට් එකත් අද වීඩියෝ එකෙන් ගන්න විදිය කියලා දෙනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. මේ වගේ photo editing, video editing tutorial හැමදාම බලන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ Google Chrome browser එකක්. එහෙම නැත්නම් ඔයාගේ phone එකේ ඕනම browser එකක් මෙන්න මෙහෙට open කරගන්න. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ home එකට ආවට පස්සේ මෙන්න මෙතන Google search bar එකේ මෙන්න මේ විදිහට Google AI Studio කියලා ඔයාලා මෙන්න මෙතන search කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ යාලා කියනවා මෙන්න මෙතන official website එක. ඉතින් මේ website එක ඇතුළට යන්න ඕන ඔයා. ඉතින් අනිවාර්යෙන් මතක් කරනවා වීඩියෝ එකට like එකක් දාන්නත් කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට chat GPT වගේම තමයි මෙන්න මේ විදිහේ chat එකක් open වෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා start type in a prompt කියලා. ඒ වගේම මෙන්න මෙතන plus mark එකක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් image එකක් upload කරගන්න ඕන හින්දා මෙන්න මෙතන plus mark එක click කරලා ඔයාලා කරන්න ඕන මෙන්න මෙතන upload file කියන එක click කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් එනවා downloads කියලා එකක්. මෙන්න මේ downloads කියන එක click කරාට පස්සේ අපේ gallery එක open වෙනවා. ඉතින් gallery කියන්නේ මෙන්න මේ විදිහට file ටික තමයි open වෙන්නේ. ඉතින් මම මෙන්න මෙතනින් gallery එකෙන් image එකක් මෙන්න මෙතනින් select කරගන්නම්. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන girl කෙනෙක්ගේ image එකක් upload කරගත්තා. ඉතින් දැන් මෙන්න මේ start type in from කියන එකට ඔයා type කරගන්න ඕන. මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා prompt ගොඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ image generate කරන prompt තමයි තියෙන්නේ. ඉතින් description එකේ බලන්න prompt කියලා ඇති. ඉතින් මේ ඔක්කොම prompt මම දාලා තියෙන ඔක්කොම prompt birthday shoot වගේ කරපු AI generate කරගන්න prompt තමයි. ඔයාලට පුළුවන් කැමති එකක් එහෙම නැත්නම් ඔක්කොම උනත් use කරලා image එක generate කරගන්න. ඉතින් මම මෙන්න මෙතනින් copy කරන් ආපු එකක් මෙන්න මේ විදිහට මම type කරගන්නවා. ඉතින් මේ තියෙන එක prompt එකක්. ඔයාලට පුළුවන් හැම prompt එකෙන්ම description එකේ දාලා තියෙන ඒවා try කරලා බලන්න. ඊට පස්සේ මෙන්න මෙතන කහ පාට send button එක click කරන්න තියෙන්නේ. අර ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතනින් count down එකක් යනවා මෙන්න මෙතනින්. ඊට පස්සේ අපි මෙතන තියෙනවා ඔයාලට වෙන ඇති upload කරගත්තු image එක. ඊට පස්සේ මෙන්න මෙතන අපි දීපු prompt එක තියෙනවා. ඉතින් අපි බලමු මෙන්න මේ විදිහට කොහොම image එකක් අපිට generate කරලා දෙයිද කියලා. ඉතින් ඔයාලට වෙන ඇති මෙන්න මේ විදිහට model කියලා අවුරුදු 25යි මෙන්න මේ විදිහට වයස දීලා තිනවා. ඉතින් ඔයාලට මෙන්න මේ 25 කියන එකට ඔයාගේ වයස උනත් දාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මෙන්න මේක try කරලා බලන්න. ඉතින් ඔයාලට වෙන ඇති මෙන්න මේ විදිහට image එක touch කරාට පස්සේ මෙන්න මෙතනින් save button එක click කරලා අපිට පුළුවන් මේක gallery එකටම save කරන්න. හරිද ඊට පස්සේ මම ඔයාලට මෙන්න මේ විදිහට තව example එකක් පෙන්නන්නම්. ආයෙත් ඔයාලට තියෙන plus mark එක click කරලා මෙන්න මෙතන upload file කියන එක click කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන downloads වලින් අපේ gallery එකේ මෙන්න මේ විදිහට image එකක් select කරලා මම ඔයාලට තව prompt එකක් මෙන්න මේ විදිහට type කරලා පෙන්නන්නම්. ඉතින් මම මෙන්න මේක ඉක්මනට send කරන්නම්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ සරලවම මෙන්න මේ විදිහට තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මෙන්න මේ trend එකත් follow කරලා බලන්න. birthday shoot එකක් වගේ කරලා ඔයාලට පුළුවන් generate කරගන්න. ඉතින් මම කලින් photo එකම තමයි දුන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ description එකේ තියෙනවා මේවට අදාළ font ඔක්කොම ඉතින් birthday shoot font තමයි. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේකත් ලස්සනට generate ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ඒක නම් ඇත්තටම ලස්සනයි. ඉතින් අර AI වලින් උනාට ඒක superior generate ලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා support එකක් දෙන්න. ඉතින් මේ image එකත් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට touch කරලා මෙන්න මෙතනින් ඔයාලට වෙන තියෙන මූණ වගේම වැරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකත් save කරගන්න. හරි ඉතින් මෙන්න මේ වගේ image generate video ඒ වගේ මෙන්න මේ විදිහට photo editing tutorial බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.